අද කතාවේ නම My Girlfriend is a Mermaid. මේක චයිනිස් මූවි එකක්. සාගරයේ ඉඳලා පෘථිවියට එමින් ඉන්න දියකිඳුරියට බෝට්ටුවක වැදීම නිසා ඇයට නැවත සාගරයට යන්න අවශ්‍ය වන ඉන්ද්‍රජාලික කොරපොත්තක් අහිමි වෙනවා. අහම්බෙන් මේක පාසලේ ඉන්න ලස්සන පිරිමි ළමයෙක් අතටපත් වෙනවා. මේක ගන්න ගිහිල්ලා පෘථිවියේදී ඇයට මුහුණ පාන්න වන අත්දැකීම් ඇසුරෙන් තමයි මේ කතාව ලියවිලා තියෙන්නේ. කතාවට යන්න කලින් අපේ Movie Hub සිංහල YouTube channel එක subscribe කරලා ඉන්නකෝ. එහෙනම් යමු අපි අද කතාව බලන්න. කතාව පටන් ගන්නේ මනුස්සයෙක් බෝට්ටුවකින් මුහුදේ මාළු අල්ලමින් ඉන්න දර්ශනයකිනුයි. එකපාරට මෙයාගේ බෝට්ටුවට සංඥාවක් එනවා. ඒත් එක්කම එකපාරටම බෝට්ටුවේ මොකක් හරි වැදිලා බෝට්ටුව හෙලවෙනවා. එතකොටම පෙන්වනවා බෝට්ටුවට යටින් ලොකු සත්වයෙක් යනවා වගේ. ඊට පස්සේ ටිකකින් මෙයා දකිනවා මුහුදේ පාවෙමින් තියෙන දිලිසෙන වස්තුවක්. මොහු මේක අරගෙන ගිහින් පරීක්ෂණ කරන්න ලෑස්ති වෙනකොට ඔහුගේ අතපසුවීමක් නිසා පූසෙක් මේක අරගෙන යනවා. ඔහු මේ පූසව හෙව්වත් හම්බෙන්නේ නැහැ. අපිට පෙන්නනවා මේ පූස් පෙටියක් පිරිමි ළමයෙක්ගේ ගෙදරට ගිහින් ඉන්නවා. මේ පිරිමි ළමයා පූසව වඩා ගන්නකොට මේ දිලිසෙන වස්තුව දැකලා අතට ගන්නවා. එතකොටම මේකේ තිබ්බ යම් දෙයක් ඔහුගේ ඇඟට ඇතුල් වෙනව පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගෑනු ළමයි වගේක් බීච් එකේ හෑන්ඩ්බෝල් ක්‍රීඩාව කරනවා. අවසාන පහර එමීට හරියට ගහගන්න බැරි වෙන නිසා එමීගේ කිකීගේ කණ්ඩායම පරදිනවා. මේකට දඬුවමක් විදිහට ඒගොල්ලන්ගේ පුහුණුකරු රාත්‍රියේ ස්විමින් පූල් එක සුද්ධ කරන්න කියලා කරනවා. මේ දෙන්න එතනට ගියාම එමී කිකීට බය හිතන කතාවක් කියන නිසා කිකී බය වෙලා ඉන්නේ. එකපාරටම එමී පූල් එක ඇතුලේ ඉඳලා එළියට ඇවිත් කිකීව බය කරනවා. ඒත් පූල් එක ඇතුලේ යමක් සෙලවෙනවා දැකලා කිකී ඇත්තටම බය වෙලා කෑ ගහගෙන දුවනවා. මේ දෙන්නට මේ මොකද්ද කියලා බලන්න ඕන වෙනවා. මේ දෙන්න ආයෙත් එතනට ඇවිල්ලා බලද්දි තෙත අඩිපාරක් ඒගොල්ලන්ගේ විද්‍යාගාරේ පැත්තට ගිහින් තියෙනවා දකිනවා. මේ දෙන්න ඒක ඇතුලට ගිහින් බලනවා. මෙයාලා දකින දෙයින් පුදුම වෙලා කෑ ගහනවා. ඇතුලේ ඉන්නේ දියකිඳුරියා. ගෑනු ළමයි දෙන්න ඇය භයානක නැති බව ඉක්මනින් වටහා ගන්නවා. මේ දෙන්න ඇයව ගෙදර එක්කගෙන යනවා. කිඳුරිය ගොඩබිම ඉන්න නිසා ඇයට කකුල් ඇවිල්ලයි තියෙන්නේ. ඇය ඇගේ බලය භාවිතා කරලා ගෑනු ළමයි කතා කරන භාෂාව ඉක්මනින් ඉගෙන ගන්නවා. ඇය ඇගේ නම සනී ලෙස හඳුන්වා දෙනවා. ඇයට මිනිස් ලෝකය අත්විඳීමට අවශ්‍ය වූ නිසා ඇගේ සීයාගේ තල්මසාව හොරකම් කරගෙන රහසින් සාගරයෙන් පැනලා ඇවිත්. අවාසනාවට ඇය බෝට්ටුවක ගැටුණ නිසා ඇගේ ඉන්ද්‍රජාලික කොරපොතු වලින් එකක් අහිමි වෙලා. සනීට ආපහු ගෙදර යන්න නම් ඒක හොයාගන්න වෙනවා. එමී සහ කිකී ඇයට ඒක නැවත ලබා ගන්න උදව් කිරීමට පොරොන්දු වෙනවා. කිඳුරිය එමී සහ කිකී සමග පළමු වරට මිනිස් ජීවිතය අත්විඳීමට පටන් ගන්නවා. සනීව පාසලටත් ඇතුළත් කරනවා. ඇයට සාමාන්‍ය මිනිස් හැඟීම් තේරෙන්නේ නැහැ. ඇයට ආහාර, දුරකථන, ඇඳුම් අමුතු දේවල්. සනීගේ අතින් වැරදීමකින් පාසලේ නපුරු ශිෂ්‍යාවක් වන ඊලින්ගේ මූණට තීන්ත විසික් වෙනවා. සනී ඇගේ බලය භාවිතා කර මූණේ තීන්ත ටික ඉවත් කරනවා. ඒත් ඒකෙන් ඇගේ මූණේ තියෙන මේකප් ටිකත් ඉවත් වෙනවා. මේ නිසා ඊලින් ලැජ්ජාවට පත් වෙනවා. මේ නිසා යාළුවන් දෙන්න සනීට නීති 3ක් දානවා. පළවෙනි එක තමයි කාටවත් Taman දියකිඳුරියක් කියලා කියන්න එපා. දෙවෙනි නීතිය ප්‍රසිද්ධියේ ඇගේ බලය භාවිතා කරන්න එපා. තුන්වෙනි එක හැම වෙලේම එමී කිකී කියන දේ අහන්න ඕන. ඒක අමාරු වුණත් සනී ඒකට එකඟ වෙනවා. මේ අතරේ සනීට එකපාරටම නැතිවෙච්ච ඇගේ කොරපොත්ත තියෙන දෙන දැනෙන්න පටන් ගන්නවා. ඔවුන් ඒක ඔස්සේ ගිහිල්ලා අවසානයේ නවතින්නේ පාසලේ කඩවසම් තරුණයෙක් වන ෂෙන්සීගේ ගෙදර ළඟ. ඔහු එවෙලේ ගෙදරින් එළියට පැමිණෙන නිසා ගෑනු ළමයි තිදෙනාව ඇතුළට කැඳවනවා. සනීගේ කොරපොත්ත ෂෙන්සිගේ ගෙදර තිබිලා හම්බුණත් ඒකේ මායා බලය නැති වෙලා ගිහිල්ලා. සනී හොයා ගන්නවා ඒකේ තියෙන මායා බලය ෂෙන්සිගේ ඇඟට ඇතුල් වෙලා කියලා. මේ නිසා සනී ඔහුට ආකර්ෂණය වෙනවා. සනී කරන දේවල් නිසා මොවුන් දැඩි ලෙස අපහසුතාවයටපත් වෙනවා. මේ නිසා එමී සහ කිකී බලෙන්ම ඇයව ගෙදර එක්කගෙන යනවා. හැබැයි මේ පිරිමි ළමයට පාසලේ ඉන්න නපුරු ශිෂ්‍යාවක් වන ඊලිනොත් කාලෙක ඉඳන් කැමැත්තෙනුයි ඉන්නේ. සනී ඔහුට ලං වෙන්න හැදුවත් ඊලින් හැම වෙලේම ඒක නවත්තනවා. ඇය සනීට ඉරිසියා කරනවා. සනීගේ කොරපොත්ත මුහුදේදී අරන් තියෙන පුද්ගලයා ඔවුන්ගේ පාසලේ සාගර විද්‍යාව පිළිබඳ උගන්වන ගුරුවරයායි. මොහු සාගර සතුන්ට වද දීලා
පරීක්ෂා කරන කෙනෙක්. ඔහු තම මුළු ජීවිත කාලය පුරාම දියකිඳුරියන් සිටින බවට සාක්ෂි සොයමිනුයි ඉන්නේ. ඔහු පන්තියේදී මාළුවෙක්ට වද දෙන්න යන නිසා සනී මාළුවව බේරගන්න ඌව අරගෙන දුවනවා. ෂෙන්සීත් ඇයත් සමග එකතු වෙලා මාළුවව අරගෙන ගිහිල්ලා මුහුදට දානවා. මේ නිසා සනීට ෂෙන්සී සමීප වෙනවා. පහුවෙනිද එමීට සහ කිකීට වැදගත් හෑන්ඩ්බෝල් තරගයක් පැවැත්වෙනවා. කිකී කලබල වෙලා ඉන්න නිසා සනී ඇයට දියකිඳුරියන්ගේ මැජික් ඖෂධයක් ලබා දෙනවා. ඒක බිව්වට පස්සේ ඇයට විශ්වාසයක් සහ ශක්තියක් ඇවිල්ලා ඔවුන් තරගය දිනනවා. පස්සේ සනී හෙළි කරනවා ඒක සාමාන්‍ය විටමින් පෙත්තක් කියලා. ඇගේ විශ්වාසය නිසා තරගය දිනලා තියෙන්නේ. සනී මිනිස් ජීවිතයට ටිකෙන් ටික අනුවර්තනය වෙන්න පටන් ගන්නවා. ඇය මිතුරන් සමග ඇවිදලා අත්දැකීම් වැඩි කරගන්නවා. මේ අතරේ ෂෙන්සී සනීට ආදරය කිරීමට පටන් ගන්නේ ඇය ඇත්තටම දියකිඳුරියක් කියලා දන්නේ නැතුවයි. ඇගේ කොරපොත්ත මාලයක් ලෙස සකසා ඔහු ඇයට තෑගි කරනවා. ඊට පස්සේ දවසේ උදේම ෂෙන්සී මුහුදේ ඩයිවින් කරන්න ගිහිල්ලා ඉන්නකොට ඔක්සිජන් ඉවර වීම නිසා ඔහු ගිලන්න යනවා. සනී දෙපාරක් හිතන්නේ නැතුව ඔහුව බේරගන්න මුහුදට පයිනවා. නමුත් අවාසනාවට ඇගේ දියකිඳුරු වරල ඊලින් දකිනවා. ඊලින් මේකින් බියට පත්වෙනවා. ඇය මේක පාසලේ ඇවිත් කියන නිසා ඔවුන්ගේ පාසලේ සාගර විද්‍යාව පිළිබඳ උගන්වන ගුරුවරයාත් මේ බව දැනගන්නවා. සනී දියකිඳුරියක් බව ඊලින් විසින් ෂෙන්සී ඉදිරියේත් ඔප්පු කර පෙන්නනවා. සනී ඔහුව රවට්ටපු නිසා ඔහුගේ හිත බිඳෙනවා. ඔහු සනීව මගහැරීමට පටන් ගන්නවා. මේ අතර සනීව සාගර විද්‍යාව පිළිබඳ උගන්වන ගුරුවරයා පැහැරගෙන යනවා. ඔහුගේ ජීවිත කාලය පුරාම සිහිනය වී ඇත්තේ ජීවමාන දියකිඳුරියක් අල්ලා ගැනීමයි. දියකිඳුරයන් සිටින බව සාක්ෂියක් විදිහට සනීව සදහටම තබා ගැනීමට ඔහු සැලසුම් කරනවා. එමී සහ කිකී මේක දැනගත්තාම ඇයව බේරගන්න සැලසුම් කරනවා. පැකේජයක් ලබා දෙන ලෙස මවාපාමින් ඔවුන් ගුරුවරයාගේ නිවසට රිංග ගන්නවා. අවසානයේ මෝන් මේ පිස්සු ගුරුවරයාට ගහලා සිහිය නැති කරලා සනීව බේරගන්නවා. මේගොල්ලන්ට වෙච්ච කරදරේ නිසා මේගොල්ලන්ගේ පාසලේ තිබ්බ උත්සවයට යන්න පරක්කු වෙලයි තියෙන්නේ. මේ නිසා උත්සවයේ අවසානයේ Beauty of the Year වෙන්නේ ඊලින්. ඒ ඉන්නේ ලස්සන නිසා ඔළුව දුම්මාගෙනයි. ඒත් හැමෝම පුදුම කරමින් එකපාරටම සනී අතිසුරූපී ලෙස ඇඳගෙන එතනට එනවා. ඇය පැමිණ පවසන්නේ කෙනෙකුගෙන් සමු ගැනීමට එහි පැමිණි බවයි. පස්සේ ඇය ස්ටේජ් එකට ගිහිල්ලා සින්දුවක් කියනවා. සින්දුව අවසානයේ ඇය යාමට සැරසෙන විට ෂෙන්සී පැමිණ ඇයව සිප ගන්නවා. ඇය මිනිසෙක්ද දියකිඳුරියක්ද යන්න ඔහුට වැදගත් නෑ. ඔහු ඇය සිටින ආකාරයටම ඇයට ආදරය කරනවා. ඊලින්ට මේක ඉවසගන්න බැරුව ඇගේ ඔටුන්නත් විසි කරලා දාලා එතනින් යනවා. සනී අවසානයේ නිවසට ආපසු යාමට ප්‍රමාණවත් මායා බලයක් ලබා ගන්නවා. ෂෙන්සී ඇයව නැවැත්වීමට උත්සාහ කළත් සනී දන්නවා ඇය සාගරයට අයත් බව. අවසානයේ ඇය හැමෝටම සමුදීලා සාගරය යටට යන්න පිටත් වෙනවා. මේ මූවී එක අවසන් වෙන්නේ සංවේදී පණිවිඩයකින්. සමහර වෙලාවට අපේ ජීවිතවලට ඇතුල් වන සමහර අය සදහටම රැඳී ඉන්නේ නෑ. නමුත් කෙටි හමුවීමක් පවා අපිව සදහටම වෙනස් කරන්න පුළුවන්. ඔයා මොකක්ද හිතන්නේ ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාට සුබ දවසක්.